අයිබෝවන්. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා තියෙන්නේ සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවත් එක්ක. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක සිංහල සාහිත්‍ය පොතේ 5 වෙනි පාඩම ඒකකය වන මොණි සිරිපා සිඹිමින්නේ. අපි ලියාගමු පාඩම මොකක්ද? 5 වෙනි පාඩම මොණි සිරිපා සිඹිමින්නේ. සිඹිමින්නේ. මොකක්ද අපි මේ අද කතා කරන පාඩම මොණි සිරිපා සිඹිමින්නේ. මේ පාඩම මේ සම්පූර්ණ 5 වෙනි පාඩම් ඒකකය උපුටා ගන්නේ කිනම් කෘතියෙන්ද? මේ පාඩම උපුටා ගන්න කෘතිය තමයි ඔයාලා හැමෝම දන්න දරු නැලවිල්ල. දරු නැලවිල්ල නොහොත් ජාතික තොටිල්ලෙනි. ජාතික තොටිල්ලෙනි. දරු නැලවිල්ල නොහොත් ජාතික තොටිල්ලෙන් තමා මේක උපුට ගන්නේ. කවුද මේක රචනා කළේ? මේක රචනා කළේ එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. දැන් අපි කරුණු දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද කෘතිය? දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල. කවුද රචනා කළේ? එස් මහින්ද හිමියන්. ඉතින් මේ එස් මහින්ද හිමි විසින් මේ ටික රචනා කරන්න කලින් එයා කෘති රචනා කරන විශේෂ කීපයක් තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. ඔයාලා පොතක් අරගෙන මේ විදිහට වගුවක් ගහ ගන්නකො. අපි වස්සානේ පාඩමට ගැහුවේ ඒ වගේ වගුවක් ගහන්නකො කොටස් තුනකට. කොටස් තුනකට. පළවෙනි එක ඇවිල්ලා අපිට තියෙන්නේ දේශාභිමානී කෘති. දේශාභිමානී කියලා ලියාගන්න. දේශාභිමානී කෘති. දෙවෙනි එක ළමයින් උදෙසා ලියූ කෘති. ළමයින් උදෙසා ලියූ කෘති. අවසානික බුද්ධාභිවන්දනා. ඉතින් මේ විදිහට තමයි එයා කෘති රචනා කළේ. මේ දේශාභිමානයට අපි ලියාගමු කෘතීන් 3ක්. නිදහසේ දැහැන. නිදහසේ මන්ත්‍රය. ලංකා මාතා. මොකක්ද එයා ලියපු කෘති තුන? දේශාභිමානී, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා. මෙයා ළමයින්ටත් හරි ආදරෙයි. ළමයින් උදෙසා කෘති ලියනවා. මොකක්ද ළමයින් සඳහා ලියපු කෘති? ඒ පළවෙනි කෘතිය තමා මෙයාගේ කෘති අතරට යන්නේ ඔවා මුතු. ඊට පස්සේ ලියපු කෘති තුනක් තියෙනවා. හරිම ලේසි කටපාඩම් කරගන්න. කවුමිනි කවුමුතු ළමා කව් කලඹ. 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 මොකද්ද මෙයා රචනා කරපු කෘතීන් තුන? ඔවාමුතු පළවෙනි එක. ඒක මම කියනවා ප්‍රථම කෘතිය, ප්‍රථම කාව්‍ය කෘතිය. තමා මේක. ඔවාමුතු කවුමිනි. ඊට පස්සේ අපි පාඩම් කරන විදිය තියෙන්නේ
කවුමිනි කවුමුතු ළමා කව් කලඹ කවුමිනි කවුමුතු ළමා කව් කලඹ කවුමිනි කවුමුතු ළමා කව් කලඹ. ආයි බලාගමු. අපිට මේකෙදි තව එකක් කියන්න තියෙනවා. අපිට බුද්ධාභිවන්දනා කෘතිය හම්බෙන්නේ මේ පාඩම් මේකගේ තුල බුද්ධාභිවන්දනා කෘතිය එයා විසින් රචනා කරපො හම්බ වෙන්නේ නැත. දැන් අපි ලියාගත්ත යාගේ කෘති ආකාර තුන ඔයාලා දැනගන්න ඕන. පළවෙනි එක දේශාභිමානී කෘතිය, ළමයින් උදෙසා ලියූ කෘතිය, බුද්ධාභිවන්දනා කෘතිය. මොකක්ද? තව එකපාරක් කියමු. දේශාභිමානී කෘතිය, ළමයින් උදෙසා ලියූ කෘතිය, බුද්ධාභිවන්දනා කෘතිය. මෙයාගේ දේශාභිමානී කෘතිය මොනවද? නිදහසේ දැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා. අපිට මේන පාඩමට එන්න කෘතිය මොකක්ද? ජාතික තොටිල්ල නැත්තම් දරු නැලවිල්ල. මේක අයිති වෙන්නේ අපි මෙතන මේ ලියපු මේකට. ජාතික තොටිල්ල වරන් ඇතුලේ මන් දාන්නම් දරු නැලවිල්ල. මේ කෘතියන මේ කියන හතර එයා විසින් නැත්තම් ඒ හිමියන් විසින් එස් මහින්ද හිමියන් විසින් රචනා කරන ලද කාව්‍ය කෘතීන්. මොන කාව්‍ය කෘතීන්ද? දේශාභිමානී කාව්‍ය කෘතීන්. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල නොහොත් දරු නැලවිල්ල. ළමයින් උදෙසා යාළුවා කෘතීන්. පළවෙනි කාව්‍ය කෘතිය තමයි ඔවාමුතු. එයා මුලින්ම ළමයින් සඳහා තමයි කෘති ලියන්න ආරම්භ කරන්නේ. පසු කාලීනව තමයි මේ කවි වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එයා ළමයින් උදෙසා ලියපු පළවෙනි කාව්‍ය කෘතිය මොකක්ද? ඔවාමුතු. ඒක තමයි යාගේ ප්‍රථම කාව්‍ය කෘතියක්. කවුමිනි කවුමුතු ළමා කව් කලඹ. කවුමිනි කවුමුතු ළමා කව් කලඹ. ඊට පස්සේ අපිට මේ පාඩම් ඒකකයේ තුල බුද්ධාභිවන්දනා කවි හම්බ වෙන්නේ නැත.